Yeah, you found me. Hello guys, welcome back to my YouTube channel Life with Sanju. ඉතින් හැමෝටම කොහමද? හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් ඔක්කොටම කලින් හැමෝගෙම සමාවෙන්න ඕනේ. මොකද මට මාස 10ක් තිස්සේ ඉඳන් ළමයි කිසිම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාගන්න බැරුව ගියා. හේතුව මොකද මට ජොබ් එකත් එක්ක සෑහෙන බිසි වුණා ළමයි. ඒකයි කිසිම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න මට වෙලාවක් තිබ්බේ නැත්තේ. ඉතින් මේක ළමයි අපි අප්‍රේල් වල ගිය ට්‍රිප් එකක්. ඉතින් මගේ WhatsApp එකේ හිටපු අය නම් දන්නවා ඉතින් අපි කොහෙද ගියේ කියලා. අපි ළමයි පාස්කුවට ලූට්ස් වලට ගියා. අපි ඉන්නේ මිලාන් වලනේ. ඒ කියන්නේ ලූට්ස් තියෙන ෆ්‍රාන්ස් වල. අපි වෙන රටකට ගියා ළමයි. මම ලූට්ස් වල යන්නේ මේ දෙවෙනි පාර. මං චූටි කාලේ ගිහිල්ලා තියෙන ඒත් මට එච්චර ලොකුවට මතක නෑ. ඒත් හබි එක්ක යන පළවෙනි පාර. ඉතින් අපිට ගෙදර ඉඳන් ළමයි පැය 11ක දුරක් තිබ්බා. ඒත් අපි නවත්ත ගියේ හින්දා පැය 13ක් වගේ ගියා අපිට. කිලෝමීටර් 1073ක් විතර අපිට තිබ්බා. ඉතින් අපි උදෙන්ම පිටත් වුණා ළමයි 6 මාට විතර. 6 මාට පිටත් වෙලා අපි එහෙට යනකොට 7යි වෙලාව. එතකොට අර කොහොමත් පැය 12මාරක් පැය 13ක් වගේ ගිහින් තියෙන. 6ට බැලුවොත් පැය 12මාරයි. ගිහිල්ලා තියෙන අපිට ලූට්ස් වලට යන්න. ඉතින් අපි නවත්ත ගියේ හින්දා තමයි අපිට එච්චර වෙලා ගියේ. නැත්නම් ඉතින් අපිට පැය 11න් යන්න තිබ්බා. මොකද සාමාන්‍යයෙන් අපි උදෙන්ම ගිය ළමයි හවස් වගේ ගියා නම් අපිට ට්‍රැෆික් වලට අහු වුණොත් ඒ වෙලටවත් අපිට ය아가න්න විදියක් නැහැ. මොකද මිලාන් වල බෝඩරේ පයින්නම් පැය 4ක් යන්න ඕන ළමයි. ඊට පස්සේ ඒක බෝඩරේ පැනලා පැය 6ක් 7ක් යන්න තියෙන ෆ්‍රාන්ස් ගියාට ෆ්‍රාන්ස් ඇතුළු වුණාට ලූට්ස් වලට යන්න වෙනම යන්න ඕනේ. කියන්නේ පැය ගාණක් ලූට්ස් වලට යන ෆ්‍රාන්ස් ඉඳන්. ඉතින් මං යනකම වගේ ළමයි නිදාගෙන ගියේ. ඔයගොල්ලන්ට පේනද මං දැනුණොත් හබී කකුල් ඔඩොක්කේ මගේ කකුල් දෙක තියාගෙන ඉන්නේ. මට කොයි හරි ගම්මුලක් යනවල මට හැටි තරම් මට නිදියන්න ඕනේ. මට නිදා ගන්න බැරුව ගියොත් මට එක එන අමාරුයි. ඉතින් මං ගොඩක් වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මම නිදාගෙන ගිය ළමයි. ඉතින් මට ෆුල් වීඩියෝ එක අපි යන වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්න බැරුවේ. මොකද මේක ළමයි දවස් 3ක ට්‍රිප් එකක් හින්දා ලොග් එක දිග එකක්. ඒ හින්දා මම ලොකුවට ගොඩාක් වීඩියෝස් කරන්න ගියේ නෑ. චූටි ක්ලිප්ස් තමයි ගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් අපි ලූට්ස් වල මොනවද කරේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම නිදිලා නැගිටිනකොට අපේ තාත්තා හිටවල තිබ්බ දවල්ට කන්න. ඉතින් අපි ගියා මේ හයිවේ එකනේ. ඒ කියන්නේ මෙහින් කියන අවුතෝස්ත්‍රාදා ආරද සර්විස් එකක් තියෙන අවුතෝස්ත්‍රාදා වල තියෙන වෙනම මේ රෙස්ටොරන්ට් කන්න. අපි රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා දවල්ට කාලා ඊට පස්සේ අපි ආයෙ පිටත් වුණා ලූට්ස් වලට යන්න. එතන ඉඳන් අපිට පැය 3ක් වගේ කාලයක් තිබ්බේ. මම ඊට ගණන් ළමයි නිදාගත්තේ නැහැ. ඒ උනට පේනවත් මූණේ මං එච්චරම නිදියලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හොටෙල් එකේදී හම්බෙමු. ඉතින් අන්න හොටෙල් එකට ආවා ළමයි. හොටෙල් බේෝසයිඩ්. ඉතින් හොටෙල් එක ගැන විස්තර කරනවා නම් මම දැන් මේ ලූට්ස් ගිහින් ඇවිල්ලා ළමයි මේ වොයිස් කරන්නේ. හොටෙල් එක ගැන ළමයි කියලා වැඩක් නැහැ. එච්චරට මේකේ ස්ටාෆ් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි ළමයි. අපි ඉල්ලන්න මොනවද අපිට හැමදේම මේගොල්ලෝ දෙනවා. ඒක සර්විස් එක මරු කියලා වැඩක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දිගටම බැලුවොත් ඔයගොල්ලන්ට වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් හොටෙල් එක තියෙන ළමයි පල්ලියට ආසන්නව. ඒ කියන්නේ අපිට පල්ලියට විනාඩි 10ක් වගේ තමයි වාහනේ නම් විනාඩි 3ක් වගේ. පයින් යනවා නම් විනාඩි 10ක් වගේ තමයි යන්නේ. තියෙන්නේ වැවත් එක්කම ගඟත් එක්කම තමයි තියෙන්නේ මේ හොටෙල් එක. ඉතින් අපි හොටෙල් එකට ගිහලා චෙක් ඉන් වෙලා ඊට පස්සේ අපි ගියා අපේ රූම්ස් වලට. අපේ රූම්ස් අපිට 403යි 404යි හම්බුනේ. ඉතින් 4th floor එකේ. ඉතින් දැන් අපි මේ ලිෆ්ට් එක එනකන් ඉන්න ළමයි රූම් එකට යන්න. මේ තියෙන ළමයි අපේ තාත්තගේ අම්මගේ රූම් එක. ඉතින් අපි ඔක්කොටම කලින් ඒගොල්ලන්ගේ රූම් එක කොහොමද කියලා බලලා ඉමු. ඒගොල්ලන්ගේ රූම් එකට යලාම ලොකුයි. මේ බල්කනි නැහැ. ජනේලයක් තියෙන ඒගොල්ලන්ගේ රූම් එක. අපේ රූම් එකේ නෑ එහෙම ලොකු ජනේලයක් තිබ්බේ නෑ. බාත්රූම් එකත් ලොකුයි. ඒක අම්මටයි තාත්තලා දුන්න එදුන්නට ඒක හොඳයි කියලා හිතුනේ ඉඳලා අපි දෙන්න චූටි රූම් එකක තමයි අපි දෙන්න හිටියේ. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක බැලුවොත් ඕගොල්ලන්ට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ වින්ඩෝ ඒරියා එක. ඉතින් ලස්සන පට්ටම ලස්සනයි. ඉතින් දැන් මේ යන්නේ අපේ රූම් එකට. ඉතින් බලන්නකෝ.
moments later. ඉතින් දැන් නම් රූම් 2 එක ඉවරයි. දැන් අපි වොෂ් එකක් දාලා ලෑස්ති වෙලා යන්න ලෑස්ති වෙනා පල්ලියට. අපි එතනට යද්දි ළමයි 7 විතර උනායිත් අපි වොෂ් එකක් දාලා එළියට බහිනකොට 8:00මාරයි. පල්ලියේ ළමයි වහනවා 6 වෙනකොට වහනවා. ඒත් අර පල්ලියේ ගාඩන් එක ඇල්ලලා තියෙන 24 hours. අපි ඉතින් පල්ලියේ වත්ත වටේ චුට්ටක් ඇවිදලා පල්ලිය ලස්සන බලලා ඊට පස්සේ අපි රාට කාලා ආයෙ හොටෙල් එකට ආවා. මොකද ආයේ ගුඩ් ෆ්‍රයිඩේ කියන්නේ මහ සිකුරාදාට ආයෙ පල්ලියට යන්න ඕනේ. ගිහිල්ලා අපි වෙලාවල් දැනගන්න ඕනේ කීයටද තියෙන දේව මේවල්. ඒ හින්දා තමයි අපි මේ වොෂ් එකක් දාගෙන ආයෙ පල්ලියට පොඩ්ඩක් ගිහින් බැලුවේ විස්තර. ඉතින් බලන්නකෝ. දැන් මේ කොහෙද යන්නේ? පල්ලියේ වේ තියෙන්නේ. නෑ මේක නෙමෙයි පල්ලිය. මහා මේ මනිසුණක් ඉන්නද ඔයාලා? ඉතින් ළමයි අපි ඔන්න දැන් පල්ලිය වත්තට ආවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මාරම සෙනගක් ළමයි හිටියේ. හැබැයි මේ ටයිම් එකේ න හිටියේ නැහැ. ඉරිදා මාර සෙනගක් හිටියේ. ඉරිදා සෙනසුරාදායි පල්ලියට ඇතුල් වෙන්නවත් බැරි සෙනගක් හිටියේ ළමයි. එච්චරටම සෙනග. ලංකාවේත් ගොඩක් හිටියා. අපි ළමයි ලූට්සල්ට ගියේ තර්ස්ඩේ මෝර්නින් තමයි මෙහෙන් පිටත් උනේ. අපි තර්ස්ඩේ ගිය වෙලේ එච්චර සෙනග හිටියේ නැහැ. සිකුරාදා සෙනසුරාදා ඉරිදා තමයි ගොඩක් මිනිස්සු හිටියේ. ඉතින් මේ තියෙන ළමයි පල්ලිය. ඉතින් පල්ලිය ගොඩාක් උසයි ළමයි. අපිට පල්ලිය ඇතුළට යන්න බැරුව ගියා. මොකද පල්ලිය වහලා තිබ්බේ. මං කිව්වනේ අපි යද්දි 7 වුණා කියලා රූට්ස් වලට ගිහිල්ලා වොෂ් එකක් දාලා අපි 8:00මාරට තමයි ගියේ. ඒ වෙලේ පල්ලිය වහලා තිබ්බේ. ඉතින් අපි ඒක නිසා පල්ලිය වත්තේ චුට්ටක් ඇවිදලා පල්ලිය ලස්සන බැලුවා. එහෙනම් ඉතින් ඔයගොල්ලොත් මාත් එක්ක පල්ලිය වත්තේ චුට්ටක් ඇවිදිමු ළමයි. ඊට පස්සේ තමයි පල්ලියට ඇවිදලා අපි ගියා රැට කන්න. අපි ඉන්දියන් තමයි චුට්ට try කරන්න බැරුවේ. ඒත් අපේ අම්මා ඇතුළට ගිහින් ආවා. ඒක අස්සේ පට්ට ගඳයි ළමයි. අපි වොෂ් දාලා හිටියේ උකසරිගේ තාත් ගඳ ගහන හින්දා අපි එළියේ ඉතලි පිට්සා කෑවා. මට ඒක නම් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. මොකද මගේ ෆෝන් එකේ charge බැස ළමයි. මොකද උදේ ඉඳන්මනේ. ඊට පස්සේ ළමයි අපි කාලා බීලා කොහොමද හොටෙල් එකට එනකොට 12ට වගේ අපි ආයෙ උදේම පල්ලියට යන්න ඕනේ. ඉතින් අපි බ්‍රේක්ෆාස්ට් ගන්නත් නැගිටින්න ඕනේ 7ට හින්දා අපි නිදා ගන්න ගියා. ඉතින් මගේ ෆස්ට් ඩේ එක මෙහෙම තමයි ඉවර වෙන්නේ. එහෙනම් සෙකන්ඩ් ඩේ එකේ හම්බෙමු ළමයි. Day 2. හරි ඉතින් ඔන්න දෙවෙනි දවසේ ළමයි හම්බ වෙන්නේ බ්‍රේක්ෆාස්ට් එකත් එක්ක. ඉතින් අද මහා සිකුරාදා. ඉතින් අපි එදාට ළමයි ෆාස්ටිං කරා. මමයි හබි අපේ තාත්තයි. මම 12 වෙනකන් තමයි ෆාස්ටිං කරේ. ඒත් මට 2 වෙනකන් ඉන්න වුණා. ෆාස්ටිං 12ට ඉවර කරන්න කියලා හිතන් ඉඳලා මට 2 වෙනකන් ඉන්න සිද්ධ වුණා. ඉතින් මේ තියෙන අපේ බ්‍රේක්ෆාස්ට් එකට තිබ්බ දේවල් මේකක්වත් තමයි අපිට කන්න බැරුව ගියා. මොකද ෆාස්ටිං හින්දා අපි ඒ හින්දා පැක් කරගත්ත ළමයි ෆාස්ටිං වුණාට පස්සේ කන්න. ඉතින් යෝගට් තිබ්බා. එතකොට බිත්තර පළතුරු හැම් ඇන්ඩ් චීස් ගොඩක් ජාති තිබ්බා. බ්‍රියෝෂ් ගොඩක් ජාති තිබ්බා. ඉතින් ෆාස්ටිං වුණත් ටී එකක් බිව්වට අවුලක් නැහැ. ඒ හින්දා මම ටී එකක් විතරයි බිව්වේ. අපි ටී එකක් බීලා ඊට පස්සේ ආයෙ ලෑස්ති වුණා පල්ලියට යන්න. ඔක්කොටම කලින් ළමයි මට අමුතුකුණා ඔයගොල්ලන්ට කියන්න හැමෝටම හැපි ඊස්ටර්. A few moments later.
එදානම් ළමයි මාරම මේ ඒ කියන්නේ සීතත් තිබ්බා චුට්ටක්. ඒ කියන්නේ හුලං ගතියත් එක්ක රස්නේ තිබ්බා. ඉතින් අපි බ්‍රේක්ෆාස්ට් එක අරගෙන මේ ආයෙ යන ගමන් පල්ලියට ළමයි. මොකද අපි පල්ලියට එදා ගිය වෙලේ අපි කියන්නේ ආපු දවසේ පල්ලියට ගියේ නෑ. මොකද ඔයගොල්ලෝ කියවනේ පල්ලි වහලා තිබ්බේ කියලා. දැන් තමයි පල්ලිය ඇතුළට යන්නේ. මොකද දේව මෙහෙවල් කීයට තියෙන කියලා ඔක්කොම දැනගන්න. ඒක තමයි මේ අපි බ්‍රේක්ෆාස්ට් එක අරගෙන යන්නේ. එහෙනම් ඉතින් මාත් එක්ක දිගට මේ වීඩියෝ එක බලන්න. කොහොමද මම හොඳට වතුර ඉතින් ළමයි අපි මේ කන්ද නැගගෙන යන්නේ උඩ පල්ලියට. පල්ලියට ගියාට ළමයි මම කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. මොකද තහනම් වීඩියෝ කරන්න පල්ලිය ඇතුලේ. ඉතින් පල්ලියේ එළිය වටේ වීඩියෝ කරන්න එක අවුලක් නැහැ. මම ඇතුලට ගිහලා කිසිම වීඩියෝ එකක් කරේ නැහැ ළමයි. ඊට පස්සේ අපි ඇතුලට ගිහලා යාත්‍රාවක් කරලා ඊට පස්සේ ආවා ෆොටෝ ගහන්න. ඉතින් මගේ ෆොටෝ ටික නම් ඔයගොල්ලෝ දකින්න ඇති මගේ Facebook එකේ WhatsApp එකේ ඉන්න අය නම් මම ඔක්කොම අප්ලෝඩ් කරලා තිබ්බා ගිය දවස්වලම. ඉතින් ඔයගොල්ලෝ මගේ WhatsApp Facebook ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දකින්න ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ ළමයි අපි දේව මෙහෙවල් තියෙන වෙලාවල් ඔක්කොම දැනගෙන ආයෙ හොටෙල් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ආයෙ එළියට ආවා. මොකද ලූඩ්ස් වල කෝච්චියක් තියෙනවා ළමයි ටොයි නිකන් ටොයි ට්‍රේන් එකක් වගේ. ඒක මේ මුළු ලූඩ්ස් වටේම එක්කගෙන යනවා සිටි එක වටේ. ලූඩ්ස් වල මොනවද තියෙන්නේ මොනවද ලූඩ්ස් වල කරන්න පුළුවන්. තනිකර ළමයි කඳු නගින්නමයි තියෙන්නේ ලූඩ්ස් වල. ඉතින් ළමයි ටොයි ට්‍රේන් එකේ 45 minutes ජර්නි එක තියෙනවා. අපි කොහොම හරි ට්‍රේන් එකේ ගිහිල්ලා වටේ බලලා ලූඩ්ස් වල ලස්සන බලලා ඊට පස්සේ අපි ආයෙ හොටෙල් එකට ගියා ඩිනර් එක ගන්න. මොකද ඩිනර් එක ගත්ත ගමන් අපි ආයෙ එළියට බහින්න ඕනේ මේ දේව මෙහෙට යන්න. ඉතින් දවස් 3ම අපි හිටියේ පල්ලියේ. පල්ලියට යනවා ආයෙ රූම් එකට එනවා ආයෙ පල්ලියට එනවා ආයෙ රූම් එකට එනවා. එහෙම තමයි අපේ ට්‍රිප් එක ගෙවුනේ. ඉතින් අපි පාස්කෝට ගිය හින්දා තමයි ගොඩක්ම ළමයි පල්ලියේ හිටියේ. ඉතින් ළමයි අපි හිටපු පැත්තේ තනිකර තියෙන හොටෙල්ස් විතරයි. හොටෙල්ස් මං හිතන්නේ 110ක් විතර තියෙනවා. ඉතින් මේ පැත්තෙත් බලන්න තනිකර හොටෙල්ස් තියෙන්නේ. ඊට පස්සේ අපි ඇවිල්ලා රූම් එකේ වොෂ් එකක් දාගෙන මේ ලැස්ති උනේ ඩිනර් එක ගන්න යන්න ළමයි. ඉතින් ඩිනර් එකට අපිට තිබ්බේ දා පිට්සයි මට හරියට මතක නැහැ. හරි දැන් මතක් කරගන්න. පිට්සා තිබ්බා, බ්‍රෙඩ් තිබ්බා. එතකොට ග්‍රීල් කරපු ෆිෂ් තිබ්බා. එතකොට ෆ්‍රයිඩ් පොටෑටෝස් තිබ්බා. ඉතින් ළමයි ඒ කියන්නේ පොඩි කෑම જાති ඒ වුණාට අපිට කෑහම මාර විදිහට බඩ පිරුණා. ඕගොල්ලෝ මෙච්චර දවස් මං කන විදිහ විතරනේ බලන් හිටියේ. ඕන්නේ ඉතින් දැන් හබී කන විදිහත් ඕගොල්ලන්ට බලන් ඉන්න පුළුවන්. ඩිනර් එක ගැන කතා කරනවා ළමයි. ඩිනර් එක නම් සුපර් ටේස්ටි සුපර් ඩිලිෂස් කියලා වැඩක් නෑ ආයේ. මාරම රහයි. අපිට එතන ලේඩි කෙනෙක් හිටියා. එයා මාරම ෆ්‍රෙන්ඩ්ලි අපිත් එක්ක. එයා තමයි අපිට සර්ව් කර හැමදේම. එයා මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ළමයි ෆ්‍රාන්ස් වල තියෙන්නේ භාෂාව ළමයි ෆ්‍රෙන්ච්නේ. අපිට ෆ්‍රෙන්ච් බැරි හින්දා අපි ගොඩක් යූස් කරේ ඉංග්ලිෂ් තමයි කතා කරේ ගොඩක්. ඉතින් ඒ ලේඩිත් හොඳට ඉංග්‍රීසි අපිත් එක්ක කතා කරා. අපිට ඕනේ මොනවද අපි ඉල්ලන්නේ මොනවද හැමදේම මේ ලේඩි අපිට සර්ව් කරා. ඉතින් මාරම හොඳයි ෆ්‍රාන්ස් වල ඉන්න කට්ටිය. ඊට පස්සේ ළමයි අපිට ඩෙසර්ට් එකට ආවා. මේක අස්සේ තනිකර ක්‍රීමි චීස් එකක් තියෙන චීස් කේක් එකක්. තනිකර ක්‍රීම් ඇතුළේ තියෙන පට්ට රහයි එකත්. ඉතින් අපි කට්ටිය ඩෙසර්ට් එකත් අරගෙන යන්නේ පල්ලියට. ඉතින් ඔන්න මෙයා ඩෙසර්ට් එක කන ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්නකෝ. ඊට පස්සේ ළමයි අපි ඩෙසර්ට් එක අරගෙන ඊට පස්සේ අපිට ඩිනර් එක තිබ්බ 7ට අපිට 8:00 තමයි ළමයි දේව මෙහෙ තිබ්බේ. කොහමද අපේ තාත්තා ඊට කලින් ගියා අපිට කට්ටියට ඉඩ අල්ල ගන්න ඕනේ හින්දා. ඊට පස්සේ අපි තුන් දෙනා පස්සේ තමයි ගියේ. ඉතින් ළමයි මාරම සෙනගක් හිටියේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මට දේව මෙහෙ නම් වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් ඔතන භාග්‍ය ඇසෙනගේ ඉන්නේ. ඔක පිරුණ දේව මෙහෙ පටන් ගත්ත මාර විදිහට පිරුණ ළමයි. ඊට පස්සේ අපි දේව මෙහෙ ඉවර වෙන්න පැය 2:00ක් විතර ගියා. එතකොට වෙලාව
8:00ට පටන් ගත්තොත් 11ට ඉවර වුණේ. ඊට පස්සේ අපි ආයේ රූම් එකට ගිහලා මොකද ආයේ අනිද්දාට පහුවෙනිදාට ආයේ උදේම නැගිටින්න ඕන හින්දා අපි රූම් එකට ගිහිල්ලා නිදා ගන්න තමයි ගියේ. නිදා ගන්න බැරුව ගියා. හොට්ටුවට ගෙන්න ආයේ පල්ලහැට ගියා. රිසෙප්ෂන් හෝල් එකේ තමයි හොට්ටුවට ගන්න පුළුවන්. ඒක හින්දා අපි දෙන්න හොට්ටුවට ගන්න තමයි ගියේ. මොකද තේ එකක් එහෙම හදා ගන්න ඕන නම් අපි හොට්ටුවට වලින් තමයි හදාගත්තේ. එහෙනම් ඉතින් ළමයි අපේ දෙවෙනි දවසේ මෙන්න මෙහෙම තමයි ඉවර වෙන්නේ. එහෙනම් හෙට උදේදී හම්බෙමු. Day 3. ඉතින් day 3 එක ළමයි පටන් ගත්තේ බ්‍රෙක්ෆාස්ට් වලින්. ගියේ day 2 එක වගේම තමයි අපි නැගිට ගමන් බ්‍රෙක්ෆාස්ට් වලට එනවා. මොකද 7ට ස්ටාර්ට් කරාම 9ට ඉවරයි ළමයි. අපි දාගත්තාම අපි දෙන්න අම්මයි තාත්තයි නම් හිටියේ නෑ. ඒගොල්ලෝ කලින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන පල්ලියට ගියා. අපි දෙන්න විතරයි අද බ්‍රෙක්ෆාස්ට් එකට ඉන්නේ. ඉතින් අපි දෙන්න වීඩියෝ කර තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. ඉතින් එදත් බ්‍රෙක්ෆාස්ට් එක ළමයි තිබ්බේ සේම් තිම් හැමදාම තියෙන දේම තමයි. බ්‍රියෝෂ් එකයි, බ්‍රෙඩ් එකයි, චීස්, හැම්, බිත්තර, යෝගට්, තව ෆෘට්ස්. මං ඉතින් ළමයි මෝඩයා වගේ කපාගෙන එක නොතෙල්ල ගාගෙන කන්න හැදුවේ. ඒක කපන්න ගියට කැපුන්නේ නැහැ ළමයි. ඊට පස්සේ ඉතින් මොනා කරනවද රහයි. ඒ කියන්නේ ඒක මුකුත් නැතුණත් ඒ කියන්නේ හිස් මුකුත් නැහැ බ්‍රියෝෂ් එකේ. ඒ වුණාට ඒක අර නිකන් අමුතු රහක් එනවා. ඒ හින්දා ඉතින් ඔහොම කාගෙන ගියා නොතෙල්ල ඕනේ නැහැ කියලා හිතාගෙන. ඊට පස්සේ ළමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන පල්ලියට ගියා. මොකද අපේ අම්මයි තාත්තයි එදා උදෙන්ම ගියා පල්ලියේ නාන්න. ඔයගොල්ලෝ දන්නේ නැති ලූඩ්ස් වලට ගිහිල්ලා තියෙන අය නම් නාන්න පුළුවන් පල්ලියේ. අපි දෙන්න ආවේ ඉතින් එතන බලලා යන්න. එදා දවසේ ළමයි වේද එක ගැන වැස්ස විතරමයි. වැස්සයි හුලනුයි. අපි දෙන්න තෙමෙ හිටිය. අපි දෙන්න කුඩක් අරන් ආවට තෙමුණා. මොකද හුළඟ වැඩි තුවානියම් පාර වැඩි හින්දා. ඊට පස්සේ ළමයි අපි අම්මලාවත් බලාගෙන අම්මලා ජැකට් දාගෙන ඇවිල්ලා තිබ්බේ නෑ ළමයි. වහිනවා කියලා දැනගෙන ඉඳලා නෑ. ඒ හින්දා අපි ආයේ හොටෙල් එකට ගිහිල්ලා ඒ අවශ්‍ය බඩු කරන ටිකත් අරගෙන ආය අම්මලාට දීලා ඊට පස්සේ ළමයි අපි දෙන්න ආවා මොන හරි කන්න. එතකොට වෙලාව ඇති 1ට විතර. දවල්ට කන්න අපි දෙන්න මොන හරි බලලා ගන්න ආවා. ඒත් අපි දෙන්න මොනවද ගත්තේ කියලා ඔයගොල්ලෝ බලන්නකෝ. එකක් ඇරිද? චෙරි තියෙන්නේ. One Fanta and one sandwich, one burger and one sauce. අපි ඉතින් ළමයි ගත්තේ මම බර්ගර් එකක් ගත්තා. අපි සෑන්ඩ්විච් එකක් ගත්තා. සෑන්ඩ්විච් එකේ චිප්ස් එකේ ෆැන්ටා බොටල් එකක් ගත්තේ. පට්ට රහයි ළමයි. ඊට පස්සේ අපි දෙන්න කාලා ආයෙ හොටෙල් එකට ගිහිල්ලා රැස්ට් වුණා. මොකද අම්මලා ආපු ගමන්ම අපි දෙන්න චුට්ටක් හොටෙල් එකේ ගිහලා චුට්ටක් රෙස්ට් එකක් කරලා අම්මලා ආපු ගමන්ම ආයෙ අම්මලත් වොෂ් එකක් දාලා ගියා ඩිනර් එකට. මොකද ඩිනර් එක අරගෙන ඊට පස්සේ ආයෙ අපි පල්ලියට යන්න ඕන නිසා ඉතින් අපි දෙන්න රූම් එකට ගිහලා වොෂ් එකක් දාලා පොඩ්ඩක් රෙස්ට් එකක් කරලා තමයි ආයෙ ඩිනර් එකට ගියේ. එහෙනම් ඉතින් අපි ඩිනර් එකේදී හම්බෙමු ළමයි. දැන් ඉතින් ඔයාලා කියන්න එපා අපි කනවා විතරමයි කියලා හොඳේ. බයි. 2 hours later. ඊට පස්සේ ඩිනර් එකට අපිට හම්බුනේ චීසුයි ඌරු මසුයි දාපු පිට්සා එකකුයි. එතකොට මීට් බෝල් පාස්තයි තමයි අපිට හම්බුනේ ඩිනර් එකට.
ඉතින් ළමයි අපේ ඩෙසර්ට් එකට හමු වුණේ තිරමුසු කේක්. අහලා ඇතිද දන්නේ නැහැ, ඉටලි වල ප්‍රසිද්ධ ඩෙසර්ට් එකක්. ඉතින් බටර් හයි ඒකත් කාලා ඊට පස්සේ ආයෙ රූම් එකට ගිහලා මං ආයෙ ඉතින් ඇඳුම් මාරු කරගත්තා. මං කොහේ හරි යනවනම් මට ඇඳුම් ඕනේ 100කටත් වැඩිය. ඉතින් ඇඳුම් මාරු කරගෙන මං විතරයි මාරු කරේ. මම මාරු කරගෙන ඊට පස්සේ අපි යනවා ආයෙ පල්ලියට ළමයි. පල්ලියට ගිහිල්ලා එතන පැය දෙකමාරක් ඉඳලා ඊට පස්සේ ඉතින් හොටෙල් එකට ඇවිල්ලා අපි මේ නිදාගන්න තමයි යන්නේ. මොකද පහුවෙනිදාට අපේ ලාස්ට් ඩේ එක තමයි ලූට්ස් වල ඉන්න. ඉතින් අපි වොෂ් එකක් දාලා ආයෙ ගෙදර ඇවිල්ලා නිදාගෙන ඊට පස්සේ ආයෙ උදේ 6ට නැගිට්ටා ළමයි. ඉතින් මම මේ ඔයගොල්ලන්ට කතා කරන කිසි දෙයක් රෙකෝඩ් වෙලා නැහැ. මම දන්නේ ඇයි කියලා. සමහර විට මගේ ෆෝන් එකේ බැටරි ලෙවල් එක තිබ්බේ වෙල 10ට වගේ. ඒ හින්දා වෙන්නේ නැති. අපි ළමයි රූම් එකට ඉති 12 වෙලාව මම ගිහිල්ලා නාලා නිදාගත්තු කොහොම හරි 1-2 වුණා. ඒත් මං ගිහිල්ලා බඩු ටික ඔක්කොම ලෑස්ති කළා. මොකද අපි 11 වෙද්දී චෙක් අවුට් වෙන්න ඕනේ හොටෙල් එකෙන්. ඒ හින්දා අපි උදේ 8:00ට දේව මෙහෙට ගිහිල්ලා තමයි චෙක් අවුට් වෙන්න තිබ්බේ. ඒ හින්දා මම ඉක්මනට රෑ තමයි ඔක්කොම අස් කරේ. අස් කරලා ඔක්කොම ඕගොල්ලන්ට පේනවා ඇති. ඔක්කොම අස් කරලා තමයි අපි නිදාගත්තේ. එහෙනම් ඉතින් ලාස්ට් එක දවසේ හැමෙම ළමයි 6 hours later. ඉතින් ඔන්න අද තමයි ළමයි අපි ලූට්ස් වල ඉන්න අන්තිම දවස. අදත් සුපුරුදු පරිදි උදේ 7 වෙද්දිම අපි ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ පල්ලියට ගියා. ඉතින් අදත් වෙනසකට නෑ, හැමදාම තියෙන බ්‍රෙක්ෆාස්ට් එකම තමයි. දැන් ඉතින් මේක බලලා ඔයගොල්ලෝ කියන්න එපා මං කනවා විතරමයි දාලා තියෙන්නේ කියලා. හොඳේ. ඊට පස්සේ අපි ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන මේ පල්ලියට ආවා. ඉතින් පල්ලිය ඇතුලේ කිසිම වීඩියෝ එකක් කරේ නෑ ළමයි. අපි උදේ 8:00ට ගියේ සිංහලෙන් දේව මෙහෙයක් තියනවා කියලා කියපු හින්දා. ඉතින් අපි ඒකට සහභාගී වෙලා පැයක් විතර වගේ තිබ්බේ. 9 මාට ඉවර වුණා. ඊට පස්සේ Sa side lang pala. Ganda yung doon sa side. Pwede sa pira sa eh, ganun din po yata yun. Yung side na doon. Ayaw mo na makalun. Ayaw mo na makalun. Hindi supposed to be. ඉතින් ළමයි දේව මෙහෙ ඉවරලා අපි ආජුට වටේ ඇවිත්ත පල්ලියේ ලස්සන චුට්ටක් බලලා ඊට පස්සේ අපි ඉක්මනටම හොටෙල් එකට ගිහලා ලෑස්ති වුණා. මොකද අපිට පැය භාගයක් තිබ්බ චෙක් අවුට් වෙන්න. ඉතින් මං දැන් මේ ලොග් එක ඉවර කරන්නයි යන ළමයි. මොකද ලොග් එක දිග වැඩි හින්දා. එහෙනම් ඉතින් මාත් එක්ක මේ වීඩියෝ එක දිගටම බලපු හැමෝටම ඔයගොල්ලෝ ගොඩාක් thank you. එහෙනම් මේ වගේ ගොඩක් වීඩියෝස් වලින් ඉස්සරහට අපි හම්බ වෙනකන් දැන්ට ගිහින් එන්නම් ළමයි. මේ වගේ තව ලස්සන ලොග් එකකින් ඉස්සරහට අපි හම්බෙමු ළමයි. එහෙනම් thank you for watching again. Bye.